හැමෝටම තෙරුවන් සරණයි යාළුවනේ. ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා ධනාස් ඩෙස්ටිනේෂන් එකට. ඉතින් වෙනදා වගේ වෙනස්ම විදියකට නෙවෙයි අද ධනාස් ඩෙස්ටිනේෂන් එක ආරම්භ වෙන්නේ. ඊටමත් ගරුසරුව සහ බුදුන් වහන්සේ කෙරෙහි තියෙන උතුම් වූ ශ්‍රද්ධාවෙන් තමයි අද ධනාස් ඩෙස්ටිනේෂන් එක ආරම්භ කරන්නේ. ඉතින් අද ධනාස් ඩෙස්ටිනේෂන් එකෙන් අරගෙන එන්නේ ලස්සනම ලස්සන නරසීහ ගාථා සුගායනය. කියන්නේ බුදුන් වහන්සේ වෙනුවෙන් කරන ආමිස පූජාවක්. ඉතින් යාළුවනේ මේ නරසීහ ගාථා සජ්ජායනා කිරීමෙන් ඔබට ගොඩාක් පින් ලැබෙනවා යාළුවනේ. ඔයගොල්ලන්ගේ ජීවිතයට ගොඩාක් පින් ලැබෙනවා. ඒ නිසා යාළුවනේ කිසිම වෙලාවක මේ වගේ දේවල් වලට අගෞරව කරන්න එපා. මේ වගේ දේවල් වලට hina වෙන්න එපා. කවදාවත් බුදු දහම ඈල්ලුවට ගන්න එපා. අනිවාර්යෙන් පව් පිරනවා යාළුවනේ. ඒ නිසා අපේ උතුම් වූ තථාගත සම්මා සම්ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකේ ඉන්න උතුම් ශ්‍රේෂ්ඨම පුරුෂයා. ඒ කියන්නේ මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ උතුම් මිනිසා. ඒ කියන්නේ මේ ලෝකේ ඉන්න වටිනාම කෙනා. මේ ලෝකේ ඉන්න කරුණාව උතුරන කෙනා, දයාව උතුරන කෙනා, මිනිසුන් කෙරෙහි අනුකම්පාව තියෙන අපේ බුදු පියාණන් වහන්සේට අපි උන්වහන්සේට නමස්කාරය කරමු. නරසීහ ගාථා සජ්ජායනා කරන්න හිතට එකගව මිස කිසිම මොහොතක මේ වගේ නරසීහ ගාථා සජ්ජායනා කරන විට මේ වගේ වෙලාවල් වල අසංවර විය යුතු නැහැ. මේ වගේ වෙලාවල් වල මේ වගේ නරසීහ ගාථා සජ්ජායනා කරනකොට ගොඩාක්ම සංවරව පිරිසිදු සිතකින් යුතුව බුදුන් වහන්සේ කෙරෙහි මහත් ශ්‍රද්ධාවෙන් යුතුව තමයි මේ නරසීහ ගාථා සජ්ජායනා කළ යුත්තේ. ඉතින් යාළුවනේ එහෙනම් අපි නරසීහ ගාථා සජ්ජායනා කර බුදුන් වහන්සේට ආමිස පූජාවක් කරමු. සියලුම දෙනාට මේ පින් අත්පත් වේවා. සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ඉතින් යාළුවනේ මම නරසීහ ගාථා සජ්ජායනා කරපු ඒ පොත අද ඉරිලා වේයෝ කාලා තියෙනවා. ඉතින් මට ඒ පොතේ පිටු හොයාගන්න නෑ. ඉතින් ඒ නිසා මම මේ නරසීහ ගාථා කලින් කටපාඩමෙන් කීවත් දැන් මට ඒවා කටපාඩමෙන් කියන්න පුළුවන්කම නැහැ. මම පුංචි කොටසක් කියලා පෙන්නන්නම්. පුන්සඳසේ බාබලන නිල්ලහසේ දෙව් මිනිසුන් සිත් සනසන සිත්සේ රත් පැහැයෙන් සිරි පායුග දිලේනා සත් ලකුණින් දික් විලෝඹින් සදුනා. ඔන්න වගේ මම පුංචි කොටසක් ඔයගොල්ලෝ ඉදිරියේ මේ කීවේ ගායනා කරේ. ඉතින් මනස සංසුන් වෙන, හිත සැනසෙන, හරිම ලස්සන අපේ ජීවිතයට ගොඩාක් වැදගත් බුදුන් වහන්සේගේ ගුණ වර්ණනාව, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන කියවෙන මේ නරසීහ ගාථා සජ්ජායනය තමයි දැන් මේ යන්නේ. ඉතින් මේ නරසීහ ගාථා මුලින්ම සජ්ජායනා කරේ යශෝදරා දේවිය. ඒ කියන්නේ රාහුල කුමාරයාත් එක්ක යශෝදරා දේවිය රජමාලිගාවේ උඩුමහලේ, ඒ කියන්නේ රජමාලිගාවේ බැල්කනියේ ඉන්න වෙලාවේ බුදුන් වහන්සේ එතනින් වඩිනකොට යශෝදරා දේව මෑණියෝ පෙන්නනවා මේ කාටද රාහුල කුමාරයාට මේ යන්නේ බුදුහාමුදුරුව කියලා. ඒකල්ලා මේ ඔබේ පියා තමයි යන්නේ කියලා උන්වහන්සේගේ ගුණ වර්ණනාව කියන්නේ. මේකට හරියට දුක හිතෙනවා, නිකන් හිතට නිකන් දුකක් වගේ, විරහාවක් වගේ හැඟීමක් දැනෙනවා. මම කලින් නරසීහ ගාථා කටපාඩම් කරගත්ත පොත අද මගේ ළඟ නෑ යාළුවනේ. ඒ පොත ඉරිලා තියෙන්නේ. ඒක වේයෝ කාල සවුත්තු වෙලා. ඒකේ පිටු හොයාගන්න නෑ. ඉතින් මම නරසීහ ගාථාවල ලිරික්ස් මගේ ෆෝන් එකට අරගෙන තියෙන්නේ. ෆෝන් එකෙන් බලාගෙන අද අපි මේක සජ්ජායනා කරමු. බොහෝම ගෞරවයෙන් යුතුව ඒ උතුම් වූ නරසීහ ගාථා සජ්ජායනා කරමු. චක්ක
වරංකිත රත්ත සුපාදෝ ලක්කන මණ්ඩිත ආයත පන්හි चामर जत्त विभूषित पादो एस हितुइह पिता नारसिंहो रत्पहयन सिरिपायुग दिलेना सक्लकुनिंदिक विलुम्बिन सदुना सेमेर जंत्र सिरियंद बबलेना अन्न बलन पुत समीदुन वडीना सक्य कुमारे वरोसु कुमालो लक्कन चिंतित पुण्य शरीरो लोकहिताय गातो नारवीरो एस हितोइह पिता नारसिंहो साक्य कुलये सियुमलि कुमरानो सोंदुरु लकुनु पिरिपिन सिरुरानो लोवसतटम वैडी वीर नारानो अन्न बलन पुत बुदु सामिदानो पुण्य ससंक निबोमुख वन्नो देव नारायण पियो नार नागो मत्त गजिंद विलासित गामी एस हितुइह पिता नारसिंहो पुंसद से बाबलन नील आहासे देवमिनि सुन्नेत सनसन सितसे वडिन गमनेत रजुगे विलासे नरबनु पुत सामिदानन सितसे कत्तिय संभाव अंग कुलीनो देव मनुष्य नमस्सित पादो शील समाधि पातिष्ठित चित्तो एस हितुइह पिता नारसिंहो राजकुलये बुदु समीदु उपन्ने देवमिनिसुन पायुग नाम दिन्ने सिल समाधि सित तुल पिहिटन्ने अन्न पुते बुदु समीदु अडिन्ने आयत तुंग सुसंटित नासो गोप कुमो अबिनील सुनेतो इंद दनुआ बिनील बमुको एस हितुइह पिता नारसिंहो नीलवन पाटिन नेत युग दिलेना तुंग सुसंटित नासय तिबेना एहि बम दे दोनो युगल विलसीना अन्न बलन पुत समीदुन वडीना वट्ट सुमट्ट
සුසන්තිත ගීවෝ සිහ හනුමිග රාජ ශරීරෝ කංචන සුච්චවි උත්තම වන්නෝ ඒසහිතුයිහ පිතා නරසිහෝ බබලනතද සිහ රජෙකුගේ වැන්නේ සියුමලි බවමුව රජෙකුගේ වැන්නේ රන්වන් රැස් සිරුරින් විහිදෙන්නේ අන්න පුතේ බුදු සමිඳු වඩින්නේ සිනිද්ද සුගම්බීර මංජු සුගෝසෝ හිංගුල බන්දු සුරත්ත සුජිව්හෝ විසති සේත සුදන්තෝ ඒසහිතුයිහ පිතා නරසිහෝ සිනිදි සොඳුරු මිහිරෙන් හඬ නැගෙනා හිඟුල සුරත් පැහැදිවකින් සැදෙනා විස්සබැගින් සුදු දත් පෙළ දිලෙනා අන්න බලන් පුත සමිඳුන් වඩිනා අංජන වන්න සුනීල සුකේසෝ කංචන පට්ට විසුන්දලලාටෝ ඕසදි පණ්ඩර සුන්දසු උන්නෝ ඒසහිතුයිහ පිතා නරසිහෝ නිල් පාටින් සිරසේ කෙස් බැබලේ රන්වන් රැස් විහිදෙනවා නලලේ උනරෝම ධාතුව වාත කමලේ බුදු සමිඳුගේ මුළු සිරුරම බැබලේ ගච්ඡති නීල පාතේ විය චන්දෝ තාරගනා පරිවේටිත රූපෝ සාවක මංජගතෝ සාමනින්දෝ ඒසහිතුයිහ පිතා නරසිහෝ නිල්ලහසේ පුන් සඳ පායන්නේ සඳ වට කොට රන්තරු බැබලෙන්නේ මුනි සඳ ශාවක මැද සුදිලෙන්නේ අන්න පුතේ බුදු සමිඳු වඩින්නේ සාදු 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 ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ හතපිරි නමස්කාරය වේවා. ඉතින් යාළුවනේ මේ නරසිංහ ගාථා සජ්ජායනයෙන් උන්වහන්සේගේ තියෙන ගුණාංග, උන්වහන්සේගේ තියෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, උන්වහන්සේගේ තියෙන ඒ වටිනාම ශක්තිය ගැන තමයි කියවෙන්නේ මේ නරසිංහ ගාථා තුලින්. උන්වහන්සේ ගැන කරන වර්ණනාවක්. ඉතින් මේ උන්වහන්සේගේ ලක්ෂණ, උන්වහන්සේගේ ගති ලක්ෂණ, උන්වහන්සේගේ ඒ තියෙන වටිනාකම වර්ණනා කරන මේ නරසිංහ ගාථා සජ්ජායනා කරනවා නම් ඔබටත් රටටත් යහපතක් වෙනවා. ඉතින් යාළුවනේ මේ නරසිංහ ගාථා දිනපතා මම සජ්ජායනා කරනවා. මේ නරසිංහ ගාථා සජ්ජායනා කිරීමෙන් මගේ ජීවිතයට දැන් ලොකුම ලොකු සැපක් තියෙනවා යාළුවනේ. ඉතින් යාළුවනේ මේ නරසිංහ ගාථා තුලින් බුදුන් වහන්සේගේ
දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැනයි කියවෙන්නේ. මේ නරසිංහ ගාථා සජ්ජායනා කිරීම ඔබේ ජීවිතයට ගොඩක් වටිනවා. ඔබේ ජීවිතයේ තිබෙන සියලු අපල මගහරවාගෙන ඔබේ ජීවිතයේ යහපත් කාලයක් උදා කරගන්න මේ නරසිංහ ගාථා සජ්ජායනා කරන්න. අනිවාර්යෙන් පින් කටයුතු වල යෙදෙන්න. මේ නරසිංහ ගාථා සජ්ජායනා කිරීමෙන් ඔබේ ජීවිතයට මහත්ඵල මහානිසංස ලැබෙන පින්කම් කරගන්න ඔබේ ජීවිතයට හැකියාව ලැබෙනවා යාළුවනේ. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි. එහෙනම් අද වීඩියෝ එකෙන් හැමෝගෙම සමුගන්නවා. හැමෝටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි යාළුවනේ. ඔබටත් රටටත් හැමෝටම යහපතක් වේවා. මේ නරසිංහ ගාථා ශ්‍රවණය කරපු හැම දෙනාටම යහපතක්ම වේවා. ඒ වගේම මට වෛර කරන අයත්, මට හතුරුකම් කරන අයත්, මට ආදරය කරන අයත් මේ හැමෝටම කිසිම වෙනසක් නොවී යහපතක්ම වේවා. සදාකල් ඒ සියලුම දෙනාට යහපතක් වේවා. එහෙනම් හැමෝගෙම සමුගන්නවා යාළුවනේ. බුදු සරණයි. සියල්ලටම තෙරුවන් සරණයි.